හයි ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? එහෙනම් අපි ගෙදර උයන මයිසූර් පරිප්පු වෙනුවට අද මුම් පරිප්පු උයමුද? ඔයාලා මීට කලින් මුම් පරිප්පු උයලා තියනවද? උයලා තියනවා නම් මොන විදිහටද උයන්නේ කියලාත් කියන්න. මං කරේ මුලින්ම මුම් පරිප්පු ටික අරගෙන හොඳට හොදලා වතුර චුට්ටක් දාලා පෙගෙන්න තියලා ඒ වතුර ටිකත් අයින් කරලා ආයෙ වතුර ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍ය පරිප්පු වෙන විදිහටම ලූණු, අමු මිරිස්, සුදුරුවනු, කරපිංචා, කුරුඳු ටිකක්, රම්පේ ඔය ටික එකතු කරගත්තා. අමු මිරිස් වෙනුවට කොච්චි තමයි එකතු කරේ. ඊළඟට කහ කුඩු, මිරිස් කුඩු, අමු තුන පහ කුඩු, රස අනුව ලුණු එකතු කරලා පොඩ්ඩක් කලවම් කරලා වහලා තැම්බෙන්න තිබ්බා. අපි සාමාන්‍යයෙන් උයන මයිසූර් පරිප්පු වලට වැඩිය චූටි වෙලාවක් යනවා මුම් පරිප්පු ඉදෙන්න. ඒක නිසා කලින් සාමාන්‍යයෙන් උයන්න විනාඩි 10කට 20කට කලින් පොඟන්න දාලා තිබ්බොත් තවත් හොඳයි කියලා හිතෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට පරිප්පු එක හොඳට උතුරගෙන එනකොට පොඩ්ඩක් අරන් බලන්න තැම්බිලා තියෙන ප්‍රමාණය. මේ වෙද්දි 75ක් විතර තැම්බිලා තිබ්බා. ඊට පස්සේ තව විනාඩි 5ක් 6ක් පරිප්පු එක හොඳට තැම්බෙන්න වහලා තියලා වතුර ටික හිඳීගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා උකු මිටිකිරි. ඔයාලට පුළුවන් ඔයාලා මිටිකිරි කන්න අකමැති නම් දියකිරි මිටිකිරි දෙකම එකට එකතු කරන්න. හැබැයි මිටිකිරි විතරක් එකතු කරාම මුම් පරිප්පු එක මාරම රහයි. ඇත්තටම රහයි. අපි සාමාන්‍ය ඔය කඩල පරිප්පු, මයිසූර් පරිප්පු, තෝර පරිප්පු, එතකොට කහ පරිප්පු ඔය එක එක වර්ග පරිප්පු වෙනවනේ. ඒ ඔක්කොටම වැඩිය මෙන්න මේ මුම් පරිප්පු එක මාරම රහයි. ඉතින් ඊළඟට කිරි එකතු කරලා හොඳට හොද්ද උතුරන්න දීලා දෙතුන් පාරක් කලවම් කරලා ඊළඟට මම මේකට එකතු කරගත්ත තෙම්පරාදුව. අබ, සුදුලෝණු, ලූණු, වේලිච්ච මිරිස් ඔය ටික ඔක්කොම එකතු කරලා තෙම්පරාදුවේදී මිරිස් කුඩු චුට්ටකුත් ඒකට එකතු කරලා ඊළඟට තෙම්පරාදුව උතුරන පරිප්පුවට එකතු කරා. මේ විදිහට හදලා කාලා බලන්න මුම් පරිප්පු සමහර විට ඔයාලත් මේ විදිහට වෙන්නේ නැති හදනවා ඇත්තේ. මීට වැඩිය වෙනස් ක්‍රමයකට හදනවා නම් කියන්න මම හදලා බලන්න. මං හැදුවේ සාමාන්‍ය අපි කඩල පරිප්පු, මයිසූර් පරිප්පු යන විදිහටම තමයි අද හැදුවේ. එහෙනම් හදලා බලන්න සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.